චාව් ඔයාලා හැමෝම පිළිගන්නවා travel with Kevin in Europe channel එකට. අද මම ඔයාලා එක්කන් යන්නේ රුමේනියාවේ පොලක් බලන්න. ලංකාවේ වගේම තමයි. ලොකු වෙනසක් නැහැ. එන කට්ටියට බඩු ගන්න පුළුවන්. රුමේනියාවේ මේක විවිධ නගරවල තියෙනවා. අද මම ඉන්නේ රම්පුවල්චියා පොලේ යමු වගෙත් එක. තියෙන නියම වින්ටර් බූට් එකක්. විවලුම් ගණන් කොහොමද කියලා. Excuse me. How much is it? මේක රොම් 100ක් වෙනවා. තියෙනවා ග්ලව්ස් තියෙනවා. වින්ටර් එකට දාන. මේ ටික ඔක්කොම මේ ටික ලේ 5යි කියනවා. මෙතන තියෙනවා ග්ලව්ස් වගේක් මම ඔයාලට පෙන්නන්නම්. මේ හොඳ 10 කියලා තමයි කියන්නේ. සීතල උරුම නේද? නේ? උරු කියන්නේ හොඳයි. නසංග ඔයගේ අදහස කියන්නේ? දැන් තියෙන වින්ටර් එක නම් තියෙන ජැකට් තියෙනවා half ජැකට්. මේකක් රොන් 40ක් වෙනවා. ඒ වගේ කීක ගණන් වලට ලොකු ගණන් වෙන්නේ නැහැ. අඩුවට ගන්න පුළුවන් ආවම ටිකටම තියෙනවා. ඒ මගේ එකක් වගේම තමයි. මම එක වගේම ගාන්නම තියෙනවා. Domna? 30 පාඩු නෑ නේ. අවුලක් නෑ නේ. මම හරිම සීතලෙන් හිටියේ. මම හිතුවේ නෑ මෙච්චර සීතල වෙයි කියලා. ආවට පස්සේ තමයි පොළේ ඇවිදිනකොට මාරම සීතලයි. හුඩිය දාගෙන හිටියට හත් දෙක එළිය තිබ්බේ. වින්ටර් ෂූස් දාගෙන ඉන්නේ. හත් දෙක නිකම් කියන්න තේරෙන්නේ නෑ පුපුරු ගහන්න වගේ ගත්තා. ඊට පස්සේ අතන වයසක එක්කෙනෙක් හිටියා. එයා මුලින් කිව්වා 30යි කියලා. මම නිකන් ගණන් ඇහුවා. ඊට පස්සේ මට මං සීතලෙන් ඉන්නව දැකලා එයා මට කිව්වා 20ක් දෙන්න කියලා. ඉතින් ගත්තා. දැන් නම් අතර පහසුවක් දෙනවා. නේද? ෆිට් එකට තියෙනවා. ආලි මේ ගොඩක් මාලා දාලා. ඊට ගන්න ගියා. ඉස්නේ චාචා. ඕ Buono change. Buono change. Gata. Tuute. Che curato. අපි රංගయ్య ගත්තා ජැකට් කීයද එතකොට? ජැකට් 5යි. ජැකට් ගත්තා 5යි, ජැකට් 6යි, 7යි. ජැකට් 7යි. ඔක්කොම රොන් කීයද උනේ? ඔක්කොම 120යි. නෑ නෑ. 150යි අතන 180. 180 රොන් 180කට ජැකට් 7ක් ගත්තා පොලෙන්.
මේ තියෙන්නේ. ඒතර මේ ලංකාවේ 10,000ටවත් ගන්න බෑ. රුමේනියාවේ ඉන්නට මේ ගොඩක් අඩුවට ගන්න පුළුවන්. බඩු ගොඩක් තියෙනවා. බඩුලාවයි කියන්නේ එන්න හැම ටවුන් එකකම තියෙනවා පොළව මේ වගේ. මෙයාගේ තමයි මේ ඉන්නේ මෙයාගේ තමයි මේ ඔක්කොම එන්න මෙයා හම්බෙන්න ගන්න තියෙන ඕන තරම්. හලෝ සත්‍රේෂ්. ශ්‍රී ලංකා ක්‍රියේටිව් පිහි තියෙනවා ලයිට් තියෙනවා ගොඩක් දේවල් ගන්න පුළුවන් ආවම ඉස්සරහට යන් ගිහිල්ලා බලමු. පේනවනේ බඩු ගත්තාම අපේ අයට මතක නැහැ බෑග් එකක් දාලා යන්නේ. පේනවනේ බඩු ගත්තාම ඒක ඩෙන්ටිටි කාඩ් එක ඔක්කොම දාවට මාර TRC එකත් ඒක ඇතුලේ. යන්න වෙනවා ශ්‍රී ලංකාවට ආයේ. දුම්නා මේ ඇවිල්ලා මේක ඔන්න අපි තාරක මල්ලි සපත්දයක් ගත්තා. කීදලේ? මේකලේ 50 කිව්වා. 40ට ගත්තා. 40ට ගත්තා. ඔව් 50 එක 40ට. ෆෝන් ඒ තමයි රවුන්ඩ් වෝල්කියා වල තියෙන පොළ. මේ වගේ පොළවල් රුමේනියාව පුරාම තියෙනවා. ඔයාලා රුමේනියාවට එන්න ඉන්න කට්ටියට සහ ඇවිල්ලා ඉන්න කට්ටියට වැදගත් වෙයි කියලා මම හිතනවා. ගිහලා බලන්න. ෂූස් තියෙනවා, ජැකට් තියෙනවා. ගොඩක් ಜಾති තියෙනවා. දැන් මේ වින්ටර් එක හන්දා දැන් මේ ගත්ත ග්ලව්ස් දෙක. ඉතින් ඒ ගොඩක් දේවල් තියෙනවා. ඇවිල්ලා බලන්න. අපේ කට්ටිය බඩු ගත්ත ඔයාලා දැක්කනේ මම ඔයාලට පෙන්නුවේ. ගොඩක් අඩු කරලා ගන්න පුළුවන්. ඒගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ. කතා කරපුවාම ඒගොල්ලෝ කියන ගානට වඩා තවත් ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන්. ඒ වගේම අනිත් කාරණාව තමයි ඔයාලා රුමේනියාවට එන්න බලාපොරොත්තු වෙනවා නම් ලංකාවේ ඉඳලා හරි කමන්නේ. භාෂාව ඉගෙන ගන්න බලන්න. ගොඩක් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ට්‍රාන්ස්ලේටර් පාවිච්චි කරලා ඉගෙන ගන්න පුළුවන්. එහෙම ඉගෙන ගත්තාම ඔයාලට ඇවිල්ලා මේ ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මේ මිනිස්සු ගොඩක් ආසයි එයාලගේ භාෂාව කතා කරලා ඉන්නවට. ඉතින් මේගොල්ලොත් කියන්නේ හරි පුදුම වෙනවා කතා කරනකොට. ඔයාලා දකින්න ඇති අපි තාරක මල්ලිත් ඒ වගේ කතා කරලා බඩු ගොඩක් අඩුවට ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලත් එන්න බලාපොරොත්තු වෙනවා නම් පුරුදු වෙන්න. ඒක ඔයාලට මෙහෙට ආවට පස්සේ ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම කියන්න ඕනේ මගේ channel එක තාම subscribe කරලා නැති කවුරු හරි ඉන්නවනම් subscribe කරන්න, like කරන්න. එකතු වෙලා ඉන්න මගෙත් එක්ක මේ වගේ ගොඩක් දේවල් මම ඔයාලට අරන් එන්නම්.